දාමය කැඩුවා. අන්න ඒකත් එක්ක තමයි පුතේ ඔච්චර ලොකු ප්‍රශ්නයක් ඇති. ඕන්න ඔක තමයි ප්‍රශ්නේ. ඊළඟ පොතේ ලියා ගන්න අනකිරීමේ දාමය. අනකිරීමේ දාමය. පුතේ අනකිරීමේ දාමය කියන සරලව කිව්වොත් එහෙම කවුරු කාටද වග කියන්නේ? කතාව මෙච්චරයි. මෙන්න මේ ඒ කියන සේවකයා ඉන්නවා නම් මෙයා කාටද වග කියන්නේ? මෙයාව ගයිඩ් කරන්නේ කවුද? B කියන කලමනාකර. මේක තමයි ඒගේ අනකිරීමේ දාමය තමයි මේ. කවුද? B කියන කලමනාකර. විශ්වකොත්තු කෙලවගත්තේ මෙන්න මේ කඩන්න කියලා. දැන් A කියන පුද්ගලයා වැඩ කරන්නේ එක්තරා විශ්වකොත්තු අවුට්ලට් එකක නම් එයා වග කියන්නේ පොතේ එයාගේ මැනේජර්ට. ඒ විශ්වකොත්තු අවුට්ලට් එකේ මැනේජර්ට. මෙයා වග කියන්නේ විරාජ් වික්‍රමනායකට විරාජ්ට. හැබැයි විරාජ් වික්‍රමනායකට විශ්වකොත්තු මොකද කරේ? මෙයා ආවා මෙයාට වග කියන්නේ. මෙයාගේ දේවල් බලන්න. අනකිරීමේ දාමය කැඩුවා. අන්න ඒකත් එක්ක තමයි පුතේ ඔච්චර ලොකු ප්‍රශ්නයක් ඇති. ඕන්න ඔක තමයි ප්‍රශ්නේ. දැන් ධම්මික පෙරේර කියන පුද්ගලයාට ලංකාවේ ටෙලිකමියුනිකේෂන් සෙක්ටර් එක කියන්නේ හැම එකම එයාට තියෙන ඕනර්ෂිප් එකක්. හැබැයි එයා කවදා අනකිරීමේ දාමය කඩන්නේ නැහැ. එයා හැමදාම අහන්නේ CEO ගේ මැනේජර්ගේ මොකද වෙන්නේ? මැනේජර් අහනවා හරි. මැනේජර් ළමයින්ගෙන් අහනවා මොකක්ද අත්තේ මෙහෙමයි. මිස්ටර් කොත්තු කරේ ඒක කැඩුවා. අනකිරීමේ දාමය කැඩුවා. ව්‍යාපාරයක මැනේජර් කෙනෙක් ප්‍රධාන කළමනාකරුවෙක් නොකරම යුත්තක් තමයි අනකිරීමේ දාමය කියන්නේ. විරාජ් වික්‍රමනායකත් මග පන්තියාව නම් වලකින දාමය කඩන්නේ පව් නේද? ඉතින් අනකිරීමේ දාමය කඩන්න එපා පුතේ වදා. ඕකේ. අනකිරීමේ දාමය